හරියටම උඩින් බලන්න මේ කොළ පාට එළියක් තියෙනවා. එකක්වත් එඩිට් කරලා නෙමෙයි මේ ඔරිජිනල්ම ෆොටෝ මගේ ෆෝන් එකේම තියෙන. එළිය දැක්කද බිමින් මතුවෙන්නේ. බිමින් මතුවලා තමයි ඒක යන්නේ. මේක වීල්ස් ගන්න බලාපොරොත්තු වෙන කරන එකක් නෙමෙයි. දකුණු අත පැත්තෙන් පොඩි එළියකුත් ඇවිල්ලා තියෙනවා නිකන් ඉරක් වගේ. කප්පක වැහිලා එළියක් පේන්නම තියෙනවා නිකන් පුන් කලසක් වගේ. ඇත්තට මේක මේ එළියත් හරි ලස්සනයි. ඇත්තටම ලොකුවට තියෙන බෝලයක් වගේ. බිම ඇතුළේදී කිසිම දෙයක් පෙවුන්නේ නැහැ. මේක ලොකුවට පේන්න තියෙන පැහැදිලිව. Hi guys, ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔන්න අදත් අපි ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එක views ගන්නවත් subscribers ලා වැඩි කර ගන්නවත් නෙවෙයි මේ වීඩියෝ එක කරන්නේ. මේ වීඩියෝ එක දකින්න ඕගොල්ලොත් ගොඩාක් පින් කරපු අය. ඉතින් යාළුවනේ අපි දවස් 3කට කලින් සෝමාවතී ගියා. ඉතින් මම ඒකේ වීඩියෝ එකක් දැම්මා. අපි දෙන්න ඩේ ව්ලොග් එකක් දැම්මේ. ඉතින් ගිහිල්ලා අපි සිල් අරගෙන ඊට පස්සේ සෝමාවතී වැඳලා නේද? සෝමාවතී වැඳලා ඊට පස්සේ අපි ගෙදර ආපු වීඩියෝ එකක් තමයි දැම්මේ. ඉතින් කොහොම හරි මම සෝමාවතී ගියාට පස්සේ මම කලින් අහලා තියෙනවා සෝමාවතියේ අනුහස් තියෙනවා, දේවතා එලි තියෙනවා, ඔව් බුදුරැසී දෙනවා එහෙමයි කියලා. ඉතින් මම ඒක නිසාම මම කොමර යනුනේ ඒ කියන්නේ දැන් වීඩියෝ එක ගන්න අතරතුරේදී ඊට පස්සේ මම ෆොටෝත් ගත්තා. ගොඩක් ෆොටෝ ගත්තා. ඉතින් යාළුවනේ ෆොටෝ ගත්ත හේතුව තමයි මටත් බලන්න ඕන වුණා කොහොම හරි දේවතා එලියක් මගේ ෆෝන් එකට වැටෙයිද කියලා. ඉතින් කොහොම හරි මම ඒ වෙලෙදි ගත්ත ෆොටෝ ඔක්කොම මම ඒ වෙලෙදි බැලුවා. ඒත් වැඩි කියන්නේ මට හරියටම ඒ වෙලෙදි පෙවුන්නේ නැහැ. ඊට පස්සේ මම ගෙදරට ආවට පස්සේ තමයි මට ඇත්තටම අපි දෙන්නට පෙවුනේ මේ ෆොටෝ ටිකේ දේවතා එලි. ඇත්තටම හිතා ගන්න බෑ. ඒක මම එකක් කියන්න ඕනේ මම මේ එක ෆොටෝ එකක්වත් මම එඩිට් කරපු ෆොටෝ එකක් නෙමෙයි. මම ඔයගොල්ලෝ පෙන්නන්නම් මගේ ගැලරි එකේම තියෙන ෆොටෝ තමයි මේ තියෙන්නේ. ඉතින් කොහොම හරි ගෙදරට ආවට පස්සේ බැලුවට පස්සේ අපි පුදුම වුණා නේද? එච්චරටම එලි ටිකක් වැටලා තියෙනවා අපේ ෆෝන් එකේ. දවසෙත් නෙමෙයිට පහුවෙන්ද තමයි අපි දැක්කේ. පහුවෙන්ද. ඉතින් වැඩි කියන්නේ අපි ඒ වෙලෙදි බලනකොට අපිට මුකුත් පෙවුන්නේ නැහැ. පෙවුන්නේ නැහැ. මුකුත් පෙවුන්නේ නැහැ. උඩ බිම ඇතුළේදී කිසිම දෙයක් පෙවුන්නේ නැහැ. පෙවුන්නේ අපිටත් හරි පුදුමයි. යාළුවනේ දැන් මේ ඕගොල්ලන්ට පෙන්නනවා ෆොටෝ එකින් එකට සහ විස්තර කරලා පෙන්නනවා ස්ලෝ මෝෂන් කරලා ඔක්කොම වීඩියෝත් තියෙනවා. ඉතින් වැඩේ කියන්නේ වීඩියෝ වලටත් දේවතායිලි අහුවෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ එකක්වත් මම එඩිට් කරපු ගන්නේ මම එඩිට් කරලා නම් මට ඇත්තටම ඒකට මේ මොන හරි වෙන්න ඕනේ. විශ්වාස කරන්න ඕගොල්ලෝ ඇත්තමයි කියන්නේ මේ. ඉතින් එකක්වත් එඩිට් කරලා නෙමෙයි මේ ඔරිජිනල්ම ෆොටෝ මගේ ෆෝන් එකේම තියෙන. ඉතින් ඒ වෙලේ මම කොහොම හරි ෆොටෝ සාමාන්‍යයෙන් ගොඩක් ගැහුවා. ඉතින් යාළුවනේ මම එදා ෆොටෝ 50ක් විතර ගැහුවා. 50ක් විතර ගහලා ඒකෙන් සාමාන්‍ය ෆොටෝ 10ක විතර මේ එලි ටික වැදිලා තියෙනවා. ඒත් එක්කම වීඩියෝ සාමාන්‍ය 3කට වගේ ඒ එලි වැදිලා තියෙනවා. ඉතින් සුදු පාට එලි, කොළ පාට එලි නේද? තව අදා ගන්න බැරි වැඩක් වුණා. කොහොම හරි එදා කප්රුක් පූජාවේදී හරියටම කප්රුක වැහිලා එලියක් පේන්නම තියෙනවා නිකන් පුන් කලසක් වගේ. ඇත්තට මේක ඕගොල්ලෝ දැන් ඉස්සරහට පෙන්නන්නම් මේ සියරම ෆොටෝ ටිකයි වීඩියෝ ටිකයි ඔක්කොම. ඉතින් ඇත්තටම මට මාරම සතුටුයි. මොකද මම මෙච්චර කාලෙකට මේ වගේ දේවතායිලි මගේ ෆෝන් එකට අහුවෙලා නැහැ. ඉතින් ඕගොල්ලෝ මොනවා කියයිද දන්නේ මේ විශ්වාස කරයිද නැද්ද කියලා දන්නේ නේද? ඉතින් කොහොම හරි මේ ඇත්තම කතන්දරේ තමයි මේ අපි කියන්නේ බොරු කියන්නේ නැහැ. මොකද බොරු කියලා මේ ලබා ගන්න දෙයක් අපිට ඇත්තම නැහැ. ඉතින් මේ ඇත්ත නිසාම අපි වෙන්නන්නේ views මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ මේ. ඉතින් ඕගොල්ලෝ මේක දැකලා නේද? පින් අනුමෝදන් කරගෙන ඕගොල්ලෝ මේ පැහැදින්න කියලා තමයි ඉතින් මේ වීඩියෝ එක දැම්මේ. ඇත්තටම පුදුම සහගතයි. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලාම බලමු. ඔයගොල්ලොම බලන්න මේක මාර ආශ්චර්යමත් දෙයක්. එහෙනම් අපි වීඩියෝ එකට යමු යාළුවනේ. චෛත්‍යය ඔයගොල්ලෝ පේන යාළුවනේ සුදු පාට ඉරක් වගේ එලියක් වැටලා තියෙනවා. ඉතින් ඒ එළියන වැටලා තියෙන යාළුවනේ අර ඉස්සරහා තියෙන කරඬුවේ ඇලුමිනියම් ෆ්‍රේම් එකේ එළිය පරාවර්තනය වෙලා තමයි වැටලා තියෙන්නේ. මං ගත්ත හැම ෆොටෝ එකටම වගේම යාළුවනේ ඔය එලි වැටලා තියෙනවා. ඉතින් මම ඒක කිව්වේ නැත්තම් ඔයගොල්ලෝ හිතනවනේ ඒකත් මේ එලියක් කියලා. ඒක ඇත්තටම එලි වැටලා තියෙන අර මේ ඉස්සරහ තියෙන කරඬුවේ මේ එලිය පරාවර්තනය වෙලා තමයි ඒක වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ බලන්න හරියටම දකුණු අත පැත්තේ ඔයගොල්ලෝ පේන ඇති ළමයෙක් ඉන්නවා. ඒ ළමයාට හරියටම උඩින් බලන්න මේ කොළ පාට එලියක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම අදාහ ගන්න බැරි දෙයක්. මොකද මේ වගේ කොළ පාට එලියක් තියෙන විදිහක් නැහැනේ. කොයිම වෙලාවකටත් මෙහෙම එලියක් එහෙම පරාවර්තනය වෙන්න බෑනේ.
අනිවාර්යයෙන්ම යාළුවනේ මේක ඇත්තටම දේවතා එළියක්. ඉතින් ඇත්තටම පුදුම සහගතයි. මෙතන යාළුවනේ කොහොම හරි කප්ටුකට දකුණු අත පැත්තෙන් නිකන් ඒකත් කොළ පාට එළියක් තියෙන. ඒක නිකන් අර පුන් කලසක් වගේ එහෙම එකකුත් කියලා මට හිතෙනවා. නිකන් අර එළි දෙකකින් හිතා ගන්න බෑ ඇත්තටම. අර චීවරෙත් ඇහිලා එළියට බලන්න හොඳටම. ඇත්තටම චීවරෙත් ඇහිලා තියෙන එක හොඳාකාරව පේනවා. ඒත් එක්කම දකුණු අත පැත්තෙන් පොඩි එළියකුත් ඇවිල්ලා තියෙනවා නිකන් ඉරක් වගේ. ඉතින් බලන්න ඒක නම් ඇත්තටම හිතා ගන්න බෑ. මේ මට හිතෙන අනිවාර්යයෙන්ම දේවතා එළියක් වෙන්න ඕනේ. නැත්තම් මේ කරඬුව මේ එහෙම පෙන්නනවා කියලා මම අහලා තිනවා. එහෙමත් දන්නෙත් නැහැ. මේ ෆොටෝ එකේ බලන්න යාළුවනේ චීවරයට උඩින් හරියටම තියෙනවා කොළ පාට එළියක්. නිකන් බෝලයක් වගේ එළියක් යාළුවනේ තියෙන්නේ. ඉතින් මේකත් අනිවාර්යයෙන්ම දේවතා එළියක් වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ හරිම පුදුමයි. ඇත්තටම කියන්න ඕනේ මම මේ කියනකොට මේ මට හිතා ගන්න බෑ මේ මෙච්චර වැදලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් කොහොම හරි මේක නිකන් ලොකුවට වගේ පේන්න තියෙන්නේ. එහෙම තමයි මේකේ ඒ එළිය වැටිලා තින්නේ යාළුවනේ. ඉතින් මේ ෆොටෝ එකේ යාළුවනේ එළි දෙකක් අහු වෙලා තියෙනවා. හරියටම බුදු පිළිමයට දකුණු අත පැත්තෙන් සුදු පාට බෝලයක් වගේ ලොකු එළියක් අහු වෙලා තියෙනවා යාළුවනේ. ඉතින් ඒක අර වටේටම නිකන් පියාඹන පීරිසයක අර හැඩේ වගේ වටේට එළියක් විහිදගෙන තමයි එළිය තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙහෙම එළියක් කීයටවත් හදින්න විදියක් නෑ යාළුවනේ. අනිවාර්යෙන් මේකත් මට හිතෙන විදිහට දේවතා එළියක් වෙන්න ඕනේ. ඉතින් හරිම ලස්සනයි. ඒක ලොකුවට පේන්න තියෙන පැහැදිලිව. ඊට පස්සේ අනිත් එළියන වැටලා තියෙන යාළුවනේ මේ මනුස්සයාට දකුණු අත පැත්තෙන්. ඉතින් ඒක න චූටි එළියක් පේන්න තියෙන්නේ. ඉතින් ඒකත් zoom කරලා බලුවට පස්සේ පේනවා එහෙම එළියක් එතනට වදින්න විදියක් නැහැ. ඉතින් මට හිතෙන මේකත් අනිවාර්යයෙන්ම දේවතා එළියක් වෙන්න ඕනේ යාළුවනේ. මේ ෆොටෝ එකේ තියෙන යාළුවනේ මම අර කලින් පෙන්නෝ සුදු එළියට හා සමානම එළියක් තමයි තියෙන්නේ. ඉතින් මේ එළියත් හරි ලස්සනයි. ඇත්තටම ලොකුවට තියෙන බෝලයක් වගේ හරියටම කප්ලුකට යටින් තමයි යාළුවනේ මේ එළිය වැටිලා තියෙන්නේ. අපි එහෙනම් දැන් වීඩියෝ වලට යමු යාළුවනේ. ඉතින් මේ වීඩියෝ එක ගත්තේ පාන්දර 5 ගානට විතර සෝමාවතියට ගියපු ගමන් වගේ තමයි මේ වීඩියෝ එක ගත්තේ. බ්ලොග් එකට ගිහිලත් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ වීඩියෝ එක තියෙනවා. මම දැන් ඕගොල්ලන්ට මේක ස්ලෝ මෝෂන් කරලා පෙන්නන්නම් යාළුවනේ එළිය වැටිලා තියෙන විදිය. ඉතින් මෙතන බලන්න හරියටම යටින් සුදු පාට එළියක් මතුවලා ටක් ගාලා යනවා. මම ඒක ස්ලෝ මෝෂන් කරලා හොඳටම පෙන්නන්නම් දැන්. මෙතන ඔයගොල්ලෝ බිම බලන්න යාළුවනේ. බලන්න බිමින් අර එකපාරටම එළියක් මතුවලා මල් වට්ටිය ළඟින් ඒ එළිය වටයක් විතර කැරකිලා යන්නේ. මේ මම ඔයගොල්ලන්ට ආපහු එක පෙන්නන්නම්. හරියටම බලන්න යාළුවනේ. එතකොට ඔයගොල්ලන්ට හරියටම පේනවා මේක. එළිය දැක්කද බිමින් මතුවෙන්නේ. බිමින් මතුවලා තමයි ඒක යන්නේ. මේ වගේ එළියක් කීයටවත් අදින්න විදියක් නැහැ නේ යාළුවනේ. මේක දැකලා මට ඇත්තටම හිතා ගන්න බෑ. මොකද එළියක් එහෙම කැරගෙන විදියක් නැහැ නේ. එහෙම බිමින් මතුවලා එහෙම කැරගෙන විදියක් නැහැ නේ කීයටවත්. ඉතින් අනිවාර්යයෙන්ම මේක දේවතා එළියක් වෙන්න ඕනේ යාළුවනේ. නැත්තම් මෙහෙම වෙන්න විදියක් නැහැ මේක. ඉතින් මේ වීඩියෝ එක ගත්තේ යාළුවනේ දවල් බුද්ධ පූජා වඩම්මනකොට තමයි ගත්තේ. සෙල්ෆි වීඩියෝ එකක් තමයි මම ගත්තේ. ඉතින් මෙතනදී හරියටම ඔයගොල්ලෝ බලන්න අර යටින් කොළ පාට එළියක් උඩට ඇවිල්ලා පල්ලෙහාට යනවා. ඔයගොල්ලන්ට මම ස්ලෝ මෝෂන් කරලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ හරියටම බලන්න යට යාළුවනේ ඔය කොළ පාට එළියක් මේ උඩට ගිහිල්ලා ආපහු පල්ලෙහාට යනවා. ඉතින් හිරු එළිය උනත් යාළුවනේ එහෙම වදින්න විදියක් නැහැනේ. ඉතින් මම ඕගොල්ලන්ට ආපහු ස්ලෝ මෝෂන් කරලා පෙන්නන්නම් ඒක. කොළ පාට වගේ එළියක් තමයි යාළුවනේ එන්නේ. ඇවිල්ලා ටක් ගාලා ශෙනික යනවා. මේ මම වීඩියෝ බලනකොට තමයි මේවා එකින් එකට අහුුනේ. මේ ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ ඔක්කොම බලන්නත් පුළුවන්. කලින් vlog එකේ මේවා වැටලා තියෙනවා. ඉතින් මේ තියෙන තැන් මම යටින් මේ මොකද ටයිම් එකත් එක්ක දාන්නම් මේ වෙලාවල් එහෙම. ඉතින් හිතා ගන්න බෑ ඇත්තටම යාළුවනේ මේ මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම මාර අනුවස් තියෙන තැනක්. ඉතින් මේවා දැක්කට පස්සේ ඔයගොල්ලන්ට හිතෙනවා ඇති. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකටත් යමු යාළුවනේ. ඉතින් මේ වීඩියෝ එක ගත්තේ යාළුවනේ හරියටම කප්පුක වඩම්මනකොට. ඉතින් මේකේ එළියත් ටක් ගාලා ශෙනික අර එළිය වගේම යනවා. මම ඔයගොල්ලන්ට දැන් ස්ලෝ මෝෂන් පෙන්නන්න. ඔයගොල්ලෝ බලන්න යාළුවනේ හරියටම කුඩේ උඩින් එකපාරටම සුදු පාට එළියක් මතුවලා අර ගස් පැත්තට යනවා. ආපහු හොඳට බලන්න ඒ එතනින් මතුවෙන අර කුඩේ ළඟින් දැක්කද? කුඩේ ළඟින් ටක් ගාලා මතුවලා යන්නේ. හරියටම කුඩේ උඩින් ටක් ගාලා මතුවලා යනවා. ඉතින් අනිවාර්යයෙන්ම දේවතා එළියක් වෙන්න ඕනේ යාළුවනේ. ඉතින් අපි ඊළඟ එකට යමු.
මේකෙත් යාළුවනේ කලින් එකේ වගේම සුදු පාට එළියක් වෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ අර කුඩේ ළඟින් බලන්න එතනින් එකපාරටම සුදු පාට එළියක් මතුවෙලා අර උඩට යනවා. ආපහු ඕගොල්ලෝ හරියට බලන්න අර කුඩේ ළඟින් මතුවෙන්නේ දැක්කද? කුඩේ ළඟින් එකපාරටම මතුවෙලා උඩට යනවා. ඒ කියන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි එතනින්මයි මතුවෙන්නේ. කුරුල්ලෙක් වුණත් සමල්ලෙක් වුණත් යාළුවනේ අර එතනින් මතුවෙන්න විදියක් නැහැනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්න ඕනේ සාමාන්‍ය අත්තක ඉඳලා එහෙමනේ ඉන්න ඕනේ. ගහක ඉඳලා එහෙමනේ ඉන්නේ. දැන් මේකේ එතනින්මයි මතුවෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේකත් දේවතාලියක් වෙන්න ඕනේ යාළුවනේ. මම ඕගොල්ලන්ට මගේ දැන් ගැලරි එක පෙන්නන්නම්. මේ ගැලරි එකේ මගේ ඔරිජිනල් ෆොටෝ තමයි මේ ඕගොල්ලන්ට පෙන්නන්නේ වීඩියෝ සහ ෆොටෝ. නැත්නම් ඕගොල්ලෝ හිතන්නේ මම බොරුවක් කරනවා කියලා. ඉතින් මගේ ගැලරි එක පෙන්නන්නම් කිසිම එඩිට් එකක් මොකක්වත් නැහැ. මගේ ගැලරි එකට ගිහිල්ලා ඕගොල්ලන්ට ඔරිජිනල් ෆොටෝ පෙන්නන්නම්. මේ තියෙන යාළුවනේ මගේ ගැලරි එක. ඉතින් එදා ගත්ත ෆොටෝ තමයි මේ සේරම තියෙන ඔරිජිනල් ෆොටෝ. ඒ වෙලේ ගත්ත ඒවා කිසිම එඩිට් එකක් නැහැ. කිසිම එඩිට් එකක් නැහැ. ඕගොල්ලන්ට පේන ඇති වෙලාවත් එක්කම එදා ගත්ත ෆොටෝ තමයි මේ තියෙන්නේ. ඉතින් මම හැම ෆොටෝ එකම දැන් ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් ගයිස් දැක්කනේ ෆොටෝ වීඩියෝ වල තියෙන දේවල් ඒවා ඇත්තටම ඇත්ත කිසිම එඩිට් එකක් නැහැ. අවසාන වශයෙන් කියන්නේ මේක views ගන්න බලාපොරොත්තුෙන් කරන එකක් නෙමෙයි. මම දැන් ඕගොල්ලන්ට සේරම විස්තර පැහැදිලි කරා. ඒක වීඩියෝ එකකින් වීඩියෝ එකටම සහ ෆොටෝ එකකින් ෆොටෝ එකටම ඕගොල්ලන්ට විස්තර පැහැදිලි කරා. මම මේ zoom කරලා ඒ වගේම ඔක්කොම පැහැදිලි කරා මම ෆොටෝ ටිකේ. ඉතින් ඇත්තටම සතුටුයි නේද? එහෙනම් මේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු නේ. එකෙන් හම්බෙමු. ඔව්. එතකම් subscribe කරලා තියාගන්න. ඉතින් ඕගොල්ලන්ටත් මම කියන්නේ යාළුවනේ ගොඩම පින් දහම් කරන්න. එතකොට ඕගොල්ලෝ වර්ධින්නේ නැහැ අනිවාර්යෙන්. නෝ බුද්ධ ආගමට බුද්ධ ආගම අනුව මේ දර්ශනයට අනුව නේද? ඔව්. පින් කරන්න. කවදාකවත් එතකොට වර්ධින්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක බලලම ඒක හිතා ගන්න පුළුවන්. ඔව්. අනිවාර්යෙන් ඉතින් අපි හොඳ දේවල් කරොත් අපිත් මේ දේවතාවෝ වෙලා තමයි ඉතින් නේද? දෙවියෝ වෙලා හොඳ දේවල් කළොත් අපේ මේ ආත්මෙ වගේම ලබන ආත්මෙත් හොඳ වෙයි. හොඳ වෙන්නේ. ඒක නිසා ඒ තැනට යන්න අපි වැඩ කරන්න ඕනේ යාළුවනේ. ඉතින් පින් කරන්න කට්ටියම මේ පව් වැඩ කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. කට්ටියම බුදු සරණයි. ජය වේවා. Bye.